ආදරණීය ජීවිතය. හොඳයි විරාමෙන් අනතුරු අපි නැවතත් ආදරණීය ජීවිතය අපේ වැඩසටහන සමග එකතු වෙන්නේ. මේ මොහොතේදී අපි ශ්‍රී සුභූති චරිතය ග්‍රන්ථය පිළිබඳව කතා බහ කරන්න ඉඩකඩ වෙන් කරන්න සූදානම් වෙන්නේ. මාර්තු මාසයේ 30 වෙනිදා ඉරිදා දවසේදී මේ ග්‍රන්ථය එළි දැක්වීම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසාවෙන්ම මේ ග්‍රන්ථය පිළිබඳ බොහොමයක් කරුණු කාරණා අපි අද දවසේදී ඔබත් එක්ක බෙදා හදා ගන්න තීරණය කළා. අපිත් එක්ක සම්බන්ධ වෙනවා ශ්‍රී සුභූති චරිතය ග්‍රන්ථය රචනා කළ හිකතෘතුමන් W.A. පද්මින් සමීර මහත්මයා ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. එකම අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ ශ්‍රී සුභූති චරිතයේ ග්‍රන්ථය එළි දැක්වීමේ කමිටුවේ සමාජිකත්වයේ දරන දායක ගාමිණී මෙරින්නගේ මහත්මයා. ආයිබෝන් ඔබට. ආයිබෝන්. හොඳයි. අපි මුලින්ම මේ ගාමිණී මහත්මයාගෙන් දැනගන්න කැමති අපි මුලින්ම මේ ශ්‍රී බෝධිරුක්කාරාම පුරාණ විහාරස්ථානය ගැන යම් කිසි දෙයක් දැනගන්න ඕනේ. එතකොට ඒකත් එක්ක අපිට යම් ආකාරයකින් අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ පිළිබඳවත් කතා බහ කරන්න ප්‍රවේශයක් ගන්න පුළුවන් නිසාවෙන් මුලින්ම විහාරස්ථානය ගැන අපිට පුංචි හැඳින්වීමක් ලබා දෙන්නකෝ. ලංකාවේ ඉන්න බොහෝ දෙනෙක් කොළඹ නගරය අති උදාරතර වටිනාම පුණ්‍ය භූමියක් තිබෙන ස්ථානයක් කියලා බොහෝ විට දන්නේ නැහැ. මේ මං කියන්නේ 1835 කාල වකවානුවේදී ශ්‍රී සුභූති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට එවක වැල්ලවත්තේ හිටි දානපතිවරයෙකු ඉතාමත් වටිනා සේවාවක් ඉටු කරන්නට දායකත්වය ලබා දීපු දාවිත් ප්‍රනාන්දු දායකතුමා වටිනා තම ඉඩම ශ්‍රී සුභූති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පරිත්‍යාග කරනවා. මේ පරිත්‍යාග කිරීම සිද්ධ වෙන්නේ 1835 කාලවකවානුවේ බොහොම අවුරුදු 100කට වඩා වැඩි පැරණි කාල පරිච්ඡේදයක් තුල. ඒ විහාරස්ථානයේ එම ස්ථානයේ වර්තමානයේ විහාරාධිපති ධුරය දරන්නේ ශ්‍රී සුභූති වාචීස්වරාවතංශ විනයාචාර්ය සද්ධර්ම කීර්ති ශ්‍රී පූජ්‍යපාද විචිත්‍ර භානක නවකෝරළේ නවතොටමුණේ ප්‍රධාන සංඝනායක දුරන්දර වස්කඩුවේ ධම්මිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේට ලැබෙනවා අසිරිමත් වූ මහා වටිනා විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දඹදිව වැඩ සිටිනා බෝසමිඳුන්ගේ බෝධිශාඛාවක් රෝපණය කිරීමේ ඒ වටිනා පින්බිමක්. ඒ වගේම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටිනා වටිනා පින්බිමක් ලැබෙනවා. කොළඹ නගරයේ මේ තරම් වටිනා පුණ්‍ය භූමියක් තිබෙනවා කියන එක බොහෝ බෞද්ධ අය නොදන්නා නිසා ඉතාමත් වටිනා පින්වන්ත අවස්ථාවක් තමයි මේ උදා වෙන්නේ. ශ්‍රී සුභූති චරිතය එදා 1835 කාලවකවානුවේ සිට 1917 කාලය දක්වා ශ්‍රී සුභූති මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉටු කරපු ශාසනික සේවාවත් විහාරස්ථානයේ වටිනා විහාර තොරතුරු හා ඒ විහාර ගණයට අයත් වන්නා වූ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පිළිබඳවත් තමයි මේ ග්‍රන්ථයට සම්පූර්ණයෙන්ම තොරතුරු ඇතුළත් කරලා අපේ කතුවරයා විසින් සම්පාදනය කරන්නට යෙදෙන්නේ. හොඳයි. ඒකත් එක්ක අපි දැන් කතා බහ කරමු. එහෙනම් කොහොමද මේ ශ්‍රී සුභූති චරිතය කියන ග්‍රන්ථය නිර්මාණය වෙන්නේ? මෙහි ඇතුළත් වන තොරතුරු මොනවාද? කොහොමද මේ තොරතුරු සොයාගත්තේ කියන කාරණාව පිළිබඳව සවිස්තරාත්මකව අපිට කතා කරන්න පුළුවන් පද්මින් සමීර එක්ක. සමීර මට පැහැදිලි කිරීමක් කරන්නකෝ මුලින්ම මේ රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ පිළිබඳව තොරතුරු ටිකක් අපිට දැනගන්න. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් ලෙස පැවති යුගයේ බුද්ධ ආගම ගොඩක් පරිහානියට ලංකාවේ සමාජයේ එහෙම ඉතා පරිහානියටපත් වුණා. ආගම සංස්කෘතිය වගේ දේවල්. ඉතින් ඒ වකවානුවේ ලංකාවේ 1835 දී තමයි වස්කඩුවේ ශ්‍රී සුභූති හාමුදුරුවෝ උපදින්නේ. ඉතින් ඒ කාලේ තව හිටිය සංඝ නායක හාමුදුරුවෝ එක්ක සුභූති හාමුදුරුවෝ විශාල සේවයක් කරනවා. ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම බුද්ධ ශාසනය වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් බෞද්ධ අධ්‍යාපනය නගා සිටවන්න 1917 දී උන්වහන්සේ අපවත් වන තුරාම උන්වහන්සේගේ එම ලෝක ශාසන සේවය පිළිබඳව පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මෙම ග්‍රන්ථය සම්පාදනය වෙන්නේ. විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕනේ මෙම ග්‍රන්ථය සිව් වසරක පමණ පරීක්ෂණයක ප්‍රතිඵලයක්. ඒ වගේම මෙම ග්‍රන්ථය සම්පාදනය සඳහා මාහට උපදේශකත්වයේ සපයා දුන්නේ කොළඹ 6 වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්කාරාම විහාරාධිපති අතිගරු වස්කඩුවේ ධම්මිස්සර නායක මාහිමිපාණන් වහන්සේ. හොඳයි. එතකොට මේ පොත වෙනුවෙන් අවශ්‍ය කරන තොරතුරු සම්පාදනය කරද්දී මොන වගේ දේවල් වඩ කරන්න සිද්ධ වුණේ? කොහොමද මේ තොරතුරු ගවේෂණය කරන්නේ? අදට වසර 100කටත් අධික කාලයකට පෙර වැඩ හිටිය ශ්‍රේෂ්ඨ යතිවරයෙකුගේ තොරතුරු හොයන එක ලොකු අභියෝගයක් වුණා. ඒ සඳහා විශේෂයෙන්ම රාජ්‍ය ලේඛනාගාරය, ජාතික කෞතුකාගාර පුස්තකාලය, ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ පුස්තකාලය,
රාජකීය ආසියාතික සංගමේ පුස්තකාලය ආදී මෙන්ම විහෙර විහාරස්ථානවල අප්‍රකට විහෙර විහාරස්ථානවල තියෙන ලේඛන පරිහරණය කරන්න මට සිදු වුණා. එම ප්‍රදේශවලට ගිහින් ඒ තොරතුරු ගවේෂණය කිරීම මට කරන්න වුණා. හොඳයි. ඒකම මේ ගාමිණී මහත්මිය අපිට පුංචි පැහැදිලි කිරීමක් කරන්න මෙන්න මේ විදිහට අපේ රට වෙනුවෙන් ශාසනික මෙහෙවරක් කරපු ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ නමක් පිළිබඳව මේ විදිහට රචනා කරන එක මේ කාලේ කොච්චර වටිනවද කියන එක ගැන යම් පණිවිඩයක් අප දෙමු. ඔව් දැන් අපි ශාසනික ඉතිහාසය පිළිබඳව බලනකොට වටිනාම චරිතයන් පිළිබඳව වටිනාම මහා යතිවරයන් වහන්සේලා පිළිබඳව ග්‍රන්ථ ලියවිලා තියෙනවා. නමුත් මේ ශ්‍රී සුබූති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිබඳව නිවැරදි දත්ත හරියට පර්යේෂණ කරලා ශාස්ත්‍රීය ආකාරයට ඒක හොයලා මේ ස්ථානවල මේ ආකාරයෙන් මේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් මේ ශාසනික සේවාව ඉටු කළා කියලා ග්‍රන්ථයක් සම්පාදනය වෙලා තිබුණේ නැහැ මෙච්චර කාලයක්. 1815 වකවානුවේදී බ්‍රිතාන්‍යයන්ගේ කිරීටයත් එක්ක මහා ශාසනික පරිහානියක් සිද්ධ වෙනවා. ඒ පරිහානියට පසුවදී මේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් මහා විශාල සේවාවක් කරලා බ්‍රිතාන්‍ය ජාතිකයන් අපේ ශාසනයේ තියෙන වටිනාකම වටහාගෙන පාලි විෂය පිළිබඳව පාලි භාෂාවෙන් ලියවුණු ග්‍රන්ථ පිළිබඳව දැනුමක් ලබා ගැනීම සඳහා මේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපකාරය ලබා ගන්නවා. මේ අනුව ආණ්ඩුකාරතුමාණන්ගේ මහා සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා මේ රාජගුරු ශ්‍රී සුබූති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඒ නිසා ශ්‍රී ලංකාවට කියන්නට බැරි තරම් මිල කරන්නට බැරි තරම් වටිනා සේවාවක් බ්‍රිතාන්‍ය රජය විසින් ඉටු කරනවා. බ්‍රිතාන්‍ය කිරීටය තම ක්‍රිස්තියානිභාවය අමතක කරලා බෞද්ධ භාවයට වැඩි ප්‍රබෝධයක් ලබා දෙනවා. මේ සියල්ලක්ම තමයි මේ ග්‍රන්ථය තුළට මේ ගොනු කරන්නේ. ඒ සියලුම කාරණාවන් සම්පූර්ණ සත්‍යයි කියන එක අපි ඉතාමත් පැහැදිලිවම දන්නවා. රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව මේ කතුවරයාට මහා විශාල සේවාවක් කළා වගේම උන්වහන්සේ උපන් ගම, උන්වහන්සේ පැවිදි වෙච්ච තැන, ඒ වගේම උන්වහන්සේ වැඩ සිටි ස්ථානයන් සහ උන්වහන්සේට දඹදිවෙන් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසම්දුන්ගේ ශාඛාව පරිත්‍යාග කරන ආකාරය පිළිබඳව හා එය ලබා ගැනීමට ගන්නා වෙහෙසත් ශ්‍රී සර්වඥාතුන් වහන්සේලා හඳුනා ගැනීම සහ ඒ රන් සන්නස් බ්‍රාහ්මී අක්ෂර කියවලා ඒ සුබූති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කරපු උපකාරය වෙනුවෙන් ඉන්දියානු කෞතුකාගාරය සහ ඉන්දියානු රජය විසින් තුල්ලෝකාග්‍ර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥාතුන් වහන්සේලා උන්වහන්සේට පූජා කරනු ලබනවා. අන්න ඒ ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ මහා බෞද්ධ උරුමය ගැන කියන්නට මහාම වටිනා අවස්ථාවක් තමයි අපිට නැවත උදා වෙන්නේ. මේක ඊටමත් පුණ්‍යවන්ත අවස්ථාවක් කියලා මම ගෞරවයෙන් යුක්තව ඔබට සිහිපත් කරනවා. හොඳයි සමීර මහත්මයා අපි මේ ග්‍රන්ථය මේ වෙලාවේ පෙන්වමු. මේ ග්‍රන්ථය පෙන්වන ගමන් අපිට පැහැදිලි කිරීමක් කරන්න මේ අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ සේවාව ගැන කතා කරද්දී අපිට උණ අමිල සේවාව ගැන අමතක කරන්න බෑ. මේක ගවේෂණාත්මක කෘතියක්. ඔබ තොරතුරු ගොඩාක් ගවේෂණය කරන්න තියෙවත් එක්ක යම් පැහැදිලි කිරීමක් අපිට ලබා දෙන්න. ඔව්. විශේෂයෙන්ම ශ්‍රී සුබූති මාහිමිපාණන් වහන්සේ කියන්නේ එම යුගයේ වැඩ සිටිය ලංකාවේ වැඩ සිටිය ඉතාමත් ගැඹුරු තීක්ෂණ දැනුමකින් යුක්ත පාලි භාෂාව, සංස්කෘත භාෂාව, ව්‍යාකරණ, කාව්‍යකරණය ඒ වගේ විෂයන් ගණනාවක් පිළිබඳ පරතරයට ගිය දැනුමක් තිබිච්ච නායක මාහිමිපාණන් වහන්සේ නමක්. ඒ වගේම උන්වහන්සේ අපරදිග භාෂා පිළිබඳවත් එතකොට බුරුම, සියම් ඒ වගේ භාෂාවන් පිළිබඳවත් හොඳ අවබෝධයක් තිබුණා උන්වහන්සේට. ඒකින්ද සුබූති හාමුදුරුවන්ව පෙරදිග රටවල් වල මෙන්ම අපරදිග රටවල් වලත් ගෞරවාදරයට පාත්‍ර වුණා. ඒ වගේම කියන්න ඕනේ සුබූති හාමුදුරුවෝ ලංකාවේ ජාතික වීරයෙක් වශයෙන් සුවිශාල සේවයක් උන්වහන්සේ ඉටු කරනවා. විශේෂයෙන්ම පැල්මඩුල්ලේ පැවති විනය සංගායනාව සඳහා දායක වෙනවා. රාජකීය ආසියාතික සංගමය සඳහා දායක වෙනවා. ඒ වගේම උන්වහන්සේ අනගාരിക ධර්මපාලතුමාගේ යුග මෙහෙවරට දායක වෙනවා. ඔල්කට්තුමාට බෞද්ධ පාසල් පිහිටවීමේ ව්‍යාපෘති සඳහා දායක වෙනවා. ඒ වගේම උන්වහන්සේ කොළඹ ආනන්ද විද්‍යාලය වගේ ඒවා පිහිටුවීමේදී සුවිශාල දායකත්වයක් ඉටු කරන යතිවරයෙක්. ඒ වගේම සුබූති හාමුදුරුවෝ එම යුගයේදී පිරිහීමකට පත් වෙලා තිබ්බ පාලි භාෂා අධ්‍යාපනය නගා සිටවන්න සුවිශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒ උන්වහන්සේ විසින් ලොව මේ ලංකාවේ ප්‍රථම වරට පාලි ග්‍රන්ථයක් මුද්‍රණය කරනවා. පැරණි ග්‍රන්ථයක් සංස්කරණය කළා සහ ඒක වැඩි දියුණු කරලා ඉංග්‍රීසි භාෂාවේ
අවශ්‍ය දේවලුත් සමග අභිදාන ප්‍රදීපිකාව 1864 දී. ඒක තමයි ලංකාවේ මුලින්ම මුද්‍රණයට පත්වෙච්ච පාලි භාෂා ග්‍රන්ථය. එතකොට ඒ කාලේ බෞද්ධයින්ට මුද්‍රණ තාක්ෂණය තිබුණේ නැහැ. නමුත් ඉතින් එම යුගයේදී තමයි සුභූති හාමුදුරුවෝ මෙම සේවාවන් ආරම්භ කරන්නේ. ඉතින් මෙම ග්‍රන්ථය ලෝකය පුරා ප්‍රසිද්ධ වෙනවා. ඉතින් ඒක හින්දා ලෝකෙම හිටිය ඒ කාලේ බටහිර විශේෂයෙන්ම පරිණාමවාදය, එතකොට සූර්ය කේන්ද්‍රවාදය වගේ ඒවා හින්දා විද්‍යා දියුණුව හින්දා ගොඩක් ජනතාව නැඹුරු වෙලා හිටියා විවෘත මනසකින් පෙරදිග චින්තනය ගැන අදහන. විශේෂයෙන්ම දේව නිර්මාණයක් වාදයක් නැති ආත්මවාදයකින් තොර මෙම ප්‍රත්‍යක්ෂය මත මානව ප්‍රත්‍යක්ෂය කෙරෙහි විශ්වාසය තියෙන බුදුහාමුදුරන්ගේ දර්ශනය කෙරෙහි අවධානය යොමු කළා. ඒ අනුව එංගලන්තේ පාලි පොත් සමාගම ආරම්භ වෙනවා. පාලි ත්‍රිපිටක ග්‍රන්ථ හා පාලි සාහිත්‍ය ග්‍රන්ථ මේ පරිවර්තනය කරන්න වගේම මේ සංස්කරණය කරන්න බටහිර භාෂාවලින්. ඉතින් මෙව්වා කටයුතු කරපු ඇමරිකාව, චීනය, රුසියාව ආදී එංගලන්තයේ ආදී රටවල වැඩ ඒ කාලේ හිටිය එම විද්වතුන් සියලු දෙනාම සුභූති හාමුදුරුවන්ගෙන් මෙම කාර්ය සඳහා ධර්ම ශාස්ත්‍රීය මඟ පෙන්වීම ලබා ගන්නවා. හොඳයි, අපිට මේ වෙලාවේ ගාමිණී මහත්මිය පැහැදිලි කිරීමක් ලබා දෙන්න. දැන් මේ ශ්‍රී සුභූති චරිතයේ ග්‍රන්ථය එළි දැක්වීම සිද්ධ වෙනවා 30 වෙනිදා මාර්තු මාසේ. කොහොමද කීයටද මේ එළි දැක්වීම සිද්ධ වෙන්නේ? කවුද එදාට සහභාගී වෙන්නේ? මොනවද විශේෂයෙන් එදා දවසේදී සිද්ධ වෙන්නේ? මහා සංඝරත්නයට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනු ලැබුවා අපේ විහාරාධිපති වස්කඩුවේ ධම්මිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මේ උත්සවයට වැඩම කරනවා. ඒ වගේම මෙහිදී මේ ඉංග්‍රීසි භාෂාවෙන් විදේශීය අමුත්තන්ගේ පැමිණීමක් තිබෙනවා. තානාපතිවරුන්ගේ පැමිණීමට අපි ආරාධනා කරලා තියෙනවා. ඔවුන් පැමිණෙනවා. ඒ අය සියලු දෙනා වෙනුවෙන්ම මේ ග්‍රන්ථය පිළිබඳව විශේෂ ඉංග්‍රීසි භාෂාවේ මුද්‍රිත ග්‍රන්ථයක්, කුඩා ග්‍රන්ථයක් පිළිගැන්වීමේ කටයුතු සූදානම් කරලා තිනවා කතුවරයා සහ අපේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. මේ පිළිගැන්වීමේදී ඉංග්‍රීසි භාෂාවෙන් සුභූති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී චරිතය පිළිබඳව මහා දේශනාවක් පැවැත්වීම සඳහා ගෞරවනීය ආරාධනාව ලබනවා. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ මහාචාර්ය මිරිස්වත්තේ විමල ඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඒ වගේම සිංහල භාෂාවෙන් දේශනය පැවැත්වීම සඳහා අපේ ගෞරවනීය ආරාධනාව ලැබ තිබෙනවා. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා. මීට අමතරව මේ ක්ෂේත්‍රය හා බැඳුණු විශේෂ අමුත්තන් රාශියක් අපේ ආරාධනා ලැබ තිබෙනවා. මහා සංඝරත්නය ලැබ තිබෙනවා. ඒ වගේම ඔබටත් අපි ආරාධනා කරනවා මේ බෞද්ධ ඉතිහාසයේ වටිනාම යතිවරයන් වහන්සේ පිළිබඳව දැන කියා ගන්නට 30 වෙනිදා ඉරිදා සවස 2ට වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්කාරාම පුරාණ මහා විහාරස්ථානයේ මේ ධර්මශාලා මන්දිරයේ පැවැත්වෙන උත්සවයට සහභාගී වෙන්න එන්න කියලා ගෞරවයෙන් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙනුවෙන් ආරාධනා කර සිටිනවා. හොඳයි, අපි ශ්‍රී සුභූති චරිතය පිළිබඳව කතා බහ කරද්දී දැන් අපේ මේ ගාමිණී මහත්මයාගේ කතාව තුලත් කියුණා. දැන් මෙතනදී දේශන පවා විදේශ භාෂාවලින් පැවැත්වෙනවා සහ විදේශ ආරාධිතයන් බොහෝ දෙනෙක් සහභාගී වෙනවා කියන කාරණාව. මේ ශ්‍රී සුභූති චරිතය පිළිබඳව කතා බහ කරද්දී උන්වහන්සේ ජාත්‍යන්තරවත් මේ අපේ බෞද්ධ ආගම ප්‍රචලිත කිරීම වෙනුවෙන් වැඩ කටයුතු කරපු කෙනෙක්. ඒ ගැන කොහොමද ඔබ පරීක්ෂණ කරද්දී තොරතුරු හොයාගත්තේ? ඔව්, මේ සුභූති හාමුදුරුවෝ එංගලන්තේ පාලි පොත් සමාගමේ මේම තමයි ප්‍රධාන වශයෙන්ම දායකුනේ බුදු දහමේ පාලි ත්‍රිපිටක ග්‍රන්ථ අන්තර්ජාතික භාෂාවලට නැගීමේ කාර්යය සඳහා. ඉතින් වස්කඩුවේ සුභූති හාමුදුරුවෝ මෙම පාලි පොත් සමාගමේ ගරු කටයුතු සමාජික ධූරයක් හොබවමින් එම විදේශිකයන් සඳහා අවශ්‍ය සියලුම දායකත්වය ලබා දෙනවා. ඒ කාලේ ඒ පාලි පොත් සමාගමේ සභාපති මහාචාර්ය රීස් ඩේවිස් මැතිතුමා එවලා තියෙන ලියුමක තියෙනවා යුරෝපීයන්ට ශ්‍රී ලංකාවෙන් වැඩිපුරම පාලි භාෂාව හා බුද්ධ ධර්ම ඉගෙන ගන්න දායකත්වය ලබා දෙන්නේ ශ්‍රේෂ්ඨම යතිවරයා සුභූති හාමුදුරුවෝ කියලත් එම ලිපියක සඳහන් වෙනවා. ඒ වගේම මට කියන්න ඕනේ ඒ කාලේ රිචඩ් මොරිස්, විල්හෙල්ම් ගයිගර්, ඇමරිකාවේ හිටියා හෙන්රි සී වෝරන්, ලැන්මන්, ඒ වගේම රුසියාවේ මිනායිෆ් ආදී මහාචාර්යවරු, විශේෂයෙන්ම ජර්මන් ජාතික ඇන්ටන් ෆුහරල්
වගේ විද්වතුන් මෙම බුද්ධාගම පිළිබඳ ගවේෂණය කළා. විශේෂයෙන්ම පොත් සංස්කරණය කළා. ඉතින් ඒ වගේම ලංකාවේ වණ්ඩුකාර ධූරය හැබවපු රොබර්ට් චාම්ස් මැතිතුමා ඒ වගේ අයන්ට මෙම සුභූති හාමුදුරුවන්ගේ ධර්ම ශාස්ත්‍රීය මාර්ගෝපදේශනය ලැබුණා. විශේෂයෙන්ම ලෝකේ පළවෙනි වතාවට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පාලි ශබ්දකෝෂය ඉංග්‍රීසි භාෂාවෙන් පාලි ශබ්දකෝෂයක් සම්පාදනය කරපු මේ මහාචාර්ය ආර්.සී. චිල්ඩර්ස් මැතිතුමා සුභූති හාමුදුරුවන්ගේ පොත් පරිශීලනය කළා. සුභූති හාමුදුරුවන්ට ලිපි දහස් ගණනක් ලියමින් ධර්ම ශාස්ත්‍රීය ගැටලු විසඳගෙන තමයි මෙම ග්‍රන්ථය එහෙම පාලි ඉංග්‍රීසි ශබ්දකෝෂය සම්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම සුභූති හාමුදුරුවෝ විදේශීය රජවරු සමග ඉතාමත් දැඩි සමීප සම්බන්ධයක් පැවැත්වුවා. විශේෂයෙන්ම එංගලන්ත රජපෞල සමග විශේෂ මිත්‍ර සම්බන්ධතා පැවැත්වුවා. ඒ වගේම සියම් රජපෞල සමග, බුරුම රජපෞල සමග, කාම්බෝජ රජපෞල සමග සුභූති හාමුදුරුවන්ගේ තිබ්බ දැනුම හේතුවෙන් තමයි මේගොල්ලෝ මේ ගරු කළා උන්වහන්සේට ගරු කිරීමක් වශයෙන් හැම වෙලෙම ආධාර කළේ. ඒ වගේම සුභූති හාමුදුරුවෝ මෙම බටහිර ජාතීන්ට ලබා දීපු ධර්ම ශාස්ත්‍රීය සේවය හේතුවෙන් උන්වහන්සේට ඉතා බොහෝ විදේශ රටවලින් තිලින බටහිර මෙන්ම පෙරදිග රටවලිනුත් තිලින සම්මාන පවා හමු වුණා. දැන් මේ ග්‍රන්ථය සකස් කරද්දී විවිධ පාර්ශවයන්ගේ සහාය ඔබට ලැබෙන්නේ නැති. ඒකත් එක්ක අපි මතක් කරමු කොහොමද ඒ සහාය ලැබුණේ, කවුරුන්ද ඒ සහාය දුන්නේ, සවුන්ට සූතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කරගන්න පුළුවන් අපිට. ඔව්. මම විශේෂයෙන්ම මෙම අවස්ථාවේදී සිහිපත් කරන්න ඕනේ වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්කාරාමාධිපති වස්කඩුවේ ධම්මිස්සර නායක මාහිම්පාණන් වහන්සේ ඒ වගේම මෙම සිව්වසරක් පුරා දියත් වෙන මෙම ප්‍රයත්නය සිදු කිරීමේදී මාහට නිතර දිරිමත් කිරීම සිදු කරා අපේ හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් ජයන්ත පෙරේරා මැතිතුමා, ශාලිකා පෙරේරා මැතිණිය, ඒ වගේම අපේ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා, ඒ වගේම එම මැතිණිය, ඒ වගේම විහාරස්ථ දායකයෝ සියලු දෙනාම විශේෂයෙන්ම රාජගුරු ශ්‍රී සුභූති දහම් පාසලේ සිසුදරු, ඒ වගේම ගුරු මණ්ඩලය, වැඩිහිටි සමිතිය, කුලගෙන සමිතිය, ඒ හැම සියලුම දෙනාගේ දායකත්වය, ඒ කියන්නේ දිරිගැන්වීම මට ලොකු හයියක් වුණා. ඒ වගේම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපේ බෝධිරුක්කාරාම විහාරාධිකාරී ගරු වස්කඩුවේ ඥානිස්සර පොඩි හාමුදුරුවෝ විශේෂයෙන් මාව දිරිමත් කරනවා. පොඩි හාමුදුරුවෝ මගෙන් විශේෂයෙන් තොරතුරු අහනවා. මේ ගැන හරි උනන්දුවක් දක්වමින් හාමුදුරුවෝ සුභූති හාමුදුරන්ට ගොඩක් කැමැත්තෙන් මේ තොරතුරු අහනවා. එහෙම ඒ වගේම විහාරයේ වැඩි ඉන්න ධම්මාරාම අපේ හාමුදුරුවෝ, ඒ වගේම ධම්මික හාමුදුරුවෝ වගේ හාමුදුරුවෝ සංඝරත්නය ගොඩාක් මගෙන් මේකට දිරිගැන්වීම් කරනවා. විශේෂයෙන්ම නායක හාමුදුරුවන්ට ලොකු ශක්තියක් වෙමින් මට මේකට උපදෙස් දෙන්න එම ස්වාමීන් වහන්සේලාත් ගොඩක් දිරිගැන්වීමක් වුණා. හොඳයි. ගාමිණී මහත්මිය අපි යම් කිසි අදහසක් මේ වෙලාවේ ලබා දෙමු. විශේෂයෙන්ම මේ දැන් ඉන්න පරම්පරාවට දරුවන්ට මේ අපේ රට වෙනුවෙන් ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වමින් ජාත්‍යන්තරයට පවා බුද්ධාගම ගෙන යන්න වෙහෙසමින් ආගම වෙනුවෙන් කැපවීමක් කරපු, ඒ වගේම දැනුමින් සන්නද්ධ වුණ මේ ශ්‍රී සුභූති නායක ස්වාමීන් වහන්සේ පිළිබඳ පොතක් හරහා හෝ දැනගන්න එක කොච්චර වැදගත්ද දරුවන්ට? මේ ශ්‍රී සුභූති මහානායක ස්වාමීන් වහන්සේගේ චරිතය අපි මේ ග්‍රන්ථයක් තුලින් මෙසේ එළි දක්වීමේදී ඊටමත් වටිනා සේවාවක් ශාසනික ඉතිහාසය පිළිබඳව දැන ගැනීමට සමස්ත බෞද්ධ වාසීන් සියලු දෙනාටම අවස්ථාවක් උදා කරලා දෙනවා වගේම විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ අංකුරයක් වැඩම කරවන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ දවසේදී සංගමිත්තා මෙහෙණින් වහන්සේ ඒ අනුරාධපුරයේ රෝපණය කරවීම සඳහා. ඉන් අනතුරුව බ්‍රිතාන්‍ය කිරීට කාලයේදී බ්‍රිතාන්‍යයේ ආණ්ඩුකාරවරයාගේ සහ එංගලන්ත අධිරාජ්‍යයාගේ අවසරය ඇතිව ලංකාවට දෙවනුව වඩම්මන්නේ දඹදිව වැඩ සිටිනා ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේම ශාඛාවක් එම ශාඛාවේදීම රෝපණය කරවලා එය බෙහෙත් ගල්වා රෝපණය කරවලා ඉන් අනුතුරුව පෙරහැරින් වඩම්මලා කොළඹට වඩම්මලා මෙවන් මාර්තු මාසයකදී මේ රෝපණය කිරීම සඳහා මේ විහාරස්ථානයේ වෙත අවස්ථාව උදා කරගන්නවා ශ්‍රී සුභූති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. මට එක පුංචි අවස්ථාවක් දෙන්න සාරංගී. රාජගුරු ශ්‍රී සුභූති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ග්‍රන්ථයක සඳහන් වෙනවා මේ බෝධීන් වහන්සේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේම ශාඛාවක් කියලා මෙන්න මේ විදිහට.
මහාබෝධි දුමින්දස්ස සුභූති නේතෝපුරේ රෝපිතේන මහාබෝධි සාලේන සමලංකතේ වාලිකාවත්තු ගාස්මින් විහාරේ සාදු සම්මතේ මරම්ම ගණනාතස්ස මහතේරස්ස සංගිනෝ. මේ මහා සංඝ රත්නය වැඩ සිටිනා මේ මහා පුණ්‍ය භූමියේ විජයශ්‍රී ජයශ්‍රී මහාබෝ සමිඳුන්ගේ ශාඛාවක් රෝපණය කරා කියන පොත මේ තොරතුරු වල 1892 දී තමයි වාර්තා වන්නේ. මේ ශාසනික ඉතිහාසය ගැන දැනගන්න එන්න වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්කාරාම මහා විහාරස්ථානයේ වන්දනා කරන්න එන්න ජයශ්‍රී මහබෝ සමිඳුන්ගේ පිහිට අනිවාර්යයෙන්ම ඔබට ලැබෙනවා. සියලු දෙවියන් ඔබව ආරක්ෂා කරනවා. මේ ආයතනයටත් මම ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ පින්වන්ත මහා බෝධිරාජන් වහන්සේගේ බලය ඔබේ ආයතනයටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කරන්නේ මහා ශාසනික සේවාවක් සමස්ත පරපුරම දැනුම්වත් කරන්නට. හොඳයි, අවසාන වශයෙන් අපිට මේ වෙලාවේ සමීර මහත්මයා දැන් ඔබේ කෘතිය එළි දැක්වීම සිද්ධ වෙනවා 30 වෙනිදා සවස් 2:30ට. ඒ වෙනුවෙන් මේ වෙලාවේ විවෘත ආරාධනාවක් කරන්නත් පුළුවන්. ඔව්, මම ලංකාවේ ඉන්න සියලුම මේ සුභූති හාමුදුරුවන්ගේ චරිතය ගැන පිළිබඳව දැනගන්න, විශේෂයෙන්ම වස්කඩුව සංඝ පරපුරේ වැඩ සිටිය සුභූති හාමුදුරුවන්ට පෙර යුගයේ පවා වැඩ සිටිය සංඝ නේතෘන් වහන්සේලාගේ ශාසනික සේවාවන්, ලෝක ශාසනික සේවාවන් පිළිබඳ දැනගන්න කැමැති හැමෝටම ආරාධනා කරනවා මෙම 30 වෙනිදා පැමිණිලා මෙම උත්සවයට සහභාගී වෙලා මෙම පොත ලබා ගන්න. ගොඩක් තොරතුරු ලංකා ඉතිහාසයේ විශේෂයෙන්ම 19 සහ 20 වන සියවස්වල බුදුදහමේ ලංකාවේ බුදුදහමේ පිළිබඳව සිදුවෙච්ච නව ප්‍රවණතා පිළිබඳ නොදත් තොරතුරු මම විශ්වාස කරනවා මෙම පොතේ ගොඩක් අන්තර්ගත වෙලා තියෙනවා කියලා. හොඳයි, එහෙමනම් අපිත් ඔබට මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් මතක් කරන්නේ මාර්තු 30 වෙනිදා ඉරිදා දවස ඔබ විවේකයෙන් ඉන්න දවසක් නිසා වෙලාව වෙන් කරගන්න ඔබට පහසු වේවි. හවස 2:30ට කොළඹ 6 වැල්ලවත්තේ ශ්‍රී බෝධිරුක්කාරාම පුරාණ විහාරස්ථානයට එන්න. ඔබේ දරුවනුත් එක්ක කරගෙන ඉන්න අනිවාර්යයෙන්ම, මොකද මේ වටිනා කතා බහක් වේවි. ඔවුන්ටත් දැනුමින් සන්නද්ධ වෙන්න මේ අවස්ථාව උපයෝගී කරගන්න පුළුවන්කම ලැබේවි. ශ්‍රී සුභූති චරිතය පිළිබඳව ලියවිලා තිබෙන පරිශනාත්මක ශාස්ත්‍රීය ග්‍රන්ථයේ ජනගත කිරීමේ මහෝත්සවය පැවැත්වෙන්නේ 30 වෙනිදා සවස් 2:30ට. එහෙමනම් රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති නායක මාහිමිපාණන් වහන්සේගේ චරිතාපදාන කෘතිය ශ්‍රී සුභූති චරිතය පිළිබඳවයි අපි අද දවසේදී මේ විශේෂාංගයෙන් කතා බහ කළේ. අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණ පද්මින් සමීර, ඒ වගේම ගාමිණී මෙරිනගේ මහත්මයාට බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා මේ වටිනා කෘතිය පිළිබඳව තොරතුරු බෙදා හදාගත්තට. සුබ දවසක්. සුබ දවසක්. ආදරණීය ජීවිතයා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.